සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා සිංහල ෆිල්ම් රිවිව් channel එකට. මීට දවස් කිහිපයකට කලින් රිලීස් වුණු ධනුෂ් රංගපාන සුපිරිම රොමාන්ස් මූවි එකක් අරගෙන ආවා. චිත්‍රපටය පටන් ගන්නේ ලඩාක්වල ඉන්දියානු ගුවන් හමුදා කඳවරකින්. එතන ඉන්දියානු ගුවන් හමුදාවේ නියමුවෙක් වෙන සංක ජාත්‍යන්තර ගුවන් සීමාවේ පියාසර කරනු අපි දකිනවා. එතකොට එයා දකිනව සතුරු රටක ගුවන් ගානයක් ඉන්දියාවට පහර දෙන්න උත්සාහ කරනවා. පාලක මැදිරියෙන් එයාට එතනට යන්න එපා කියලා දැනුම් දෙනවා. ඒත් සංකයා කියන දේ අහන්නේ නැතුව එතනට ගිහින් යාලට අනුතුරු දෙනවා. ඒ නිසා අර ගුවන් යානේ ආපහු හැරිලා යනවා. ආපහු කඳවුරට ආවට පස්සේ යාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරී ශකාවත් එයාට හොඳටම බනිනවා. මොකද යාගේ අනවැලි පෙදලා තිබුණේ නැහැ. ඒකට දඬුවම් විදිහට ශකාවත් කියනවා මේ සිද්ධිය ගැන අවසාන වාර්තාව වෙනකන් ඔයාව එක ගුවන් යානයක ළඟවත් මම දකින්න කැමති නැහැ කියලා. සංක එතනින් එළියට යනවා. කියන්නේ දක්ෂම නියමුවෙක්. ඒත් එයාට තියෙන එකම ප්‍රශ්නේ තමයි එයාට ඉක්මනට කේන්ති යන එක. පොඩි දෙයටත් එයාට කේන්ති යනවා. සංකරට යාගේ කේන්තිය කොහොමටවත් පාලනය කරගන්න බෑ. එතන ඉන්න තවත් නියමුවෙක් ශකාවත් කියනවා එයාට ඉක්මනට කේන්ති යන ප්‍රශ්නයක් තියෙනවා. මං හිතන්නේ කවුන්සිල් කළොත් එයා හොඳ වී කියලා. ඊට පස්සේ ශකාවත් ජයදීප් කියලා තවත් නියමුවෙකුට කියනවා සංකරට කවුන්සිල් කරන්න හොඳ උපදේශකයෙක් හොයන්න කියලා. එයාගේ කවුන්සිලින් ඉවර වෙලා විනය කමිටුවෙන් එයා නිර්දෝෂී කියලා කියනකන් එයාට පියාසර කරන්න බෑ. කලින් ජ්‍යෙෂ්ඨ නිලධාරී සංකරට කියනවා මේක ඔයාට දෙන අන්තිම අවස්ථාව. මෙතන ඉන්නේ ඔයාගේ විතරක් නෙවෙයි තව නියමුවෝ ගොඩක් ඉන්නවා කියලා. ගුවන් හමුදා මූලස්ථානයෙන් සංකර්ගේ හැම විස්තරයක්ම ලක්කින්දම් දිල්ලියේ ඉන්න හොඳ උපදේශකයෙක්ට යවනවා. මේ අතරේ අපි චිත්‍රපටියේ වීරවරියා මුක්තිව දකිනවා. මුක්ති කියන්නේ මනෝවෛද්‍යවරියක්. එයා මාස 9ක ගැබිනියක්. ඒ නිසා එයාට ටිකක් අසනීපයි. එතකොට එයාගේ සැමියා ජස්ජීත් එයාට කෝල් කරනවා. ජස්ජීත් එයාට කියනවා හොඳට බලා ගන්න කියලා. එතකොට මුක්ති අහනවා ඔයා හරියටම වෙලාවට එනවා නේද කියලා. ඒක අහලා ජස්ජීත් කියනවා මෙහි තත්ත්වය එච්චර හොඳ නැහැ කියලා. ජස්ජීත් හිටියේ නාවික හමුදාවේ. ඒ වගේම රටේ තත්ත්වයක් ගොඩක් නරක අතට හැරිලා තිබුණේ. මුක්තිගේ දරු ප්‍රසූතියට තව දවස් කිහිපයයි තිබුණේ. ඒ ජස්ජීත් එතකොට එන්න බැරි වෙනවා. ඒ නිසා මුක්ති එයාත් එක්ක තරහින් කතා කරනවා. එතකොට කවුදෝ මුක්තිගේ කාමරේ දොරට තට්ටු කරනවා. මුක්ති කාමරින් එළියට ගිහින් එයාගේ ඔෆිස් එකට යනවා. ගුවන් හමුදාවෙන් කාන්තාවක් එවිත් ඉන්නවා ශකර්ගේ ලිපිගුණ අරගෙන. ඒ කාන්තාව මුක්තිට ශකර්ගේ කවුන්සලින් එකට අදාළ ලියවිලි දීලා කියනවා හොඳ උපදේශකයෙක් කිව්වා ගුවන් හමුදා කඳවුරක එවන්න කියලා. ඒ කාන්තාව කියාට පස්සේ මුක්තියේ කඩාසි දිහා බලලා පුදුම වෙනවා. එයාගේ අතින් මේ ෆයිල් එක බිඳ වැටෙනවා. මෙතනදී අපිට තේරෙනවා මුක්ති ශකර්ව කලින් ඉඳන්ම දන්නවා කියලා. මුක්තියේ ලිය කියවිලි එයාගේ ප්‍රධානියා ළඟට අරගෙන කියනවා මම මේ කේස් එක බාර ගන්න කැමතියි කියලා. එයාගේ ප්‍රධානියා කියනවා මුලින්ම ඔයාගේ තත්ත්වය ගැන හිතන්න. ඔයාගේ වෙන කවුරු හරි සැගයකට මේක කරන්න කියන්න. ඒත් මුක්ති කියනවා නෑ. මටමමයි මේක විසඳන්න ඕන කියලා. එතකොට මුක්තිගේ ප්‍රධානියා එයාට අවසර දෙනවා. ඊට පස්සේ මුක්ති එතනින් හොස්පිටල් එකට යනවා. එහි මුක්තිගේ තාත්තා ඇතුළත් කරලා ඉන්නවා. එයාට තත්ත්වයක් ගොඩක් බරපතලයි. මුක්ති තාත්තා ළඟට ගිහින් කියනවා මට ශකර්ව හම්බුණා. මට යන්නම වෙනවා කියලා. මෙහෙම කියලා මුක්ති දිල්ලියේ ඉඳන් ලඩාක් වලට යන්න පිටත් වෙනවා. ගොඩක් දුර ගෙවාගෙන ගුවන් හමුදාවේ වාහනයකින් මුක්ති මූලස්ථානයට එනවා. මුක්ති ශකර්වත්ගේ කාමරේ වාඩි වෙලා ඉන්නවා. ටික වෙලාවකින් ශකර්වත්ගේ කාමරේට ශකර් එනවා. ශකර් එතන මුක්තිව දැකලා හොඳටම පුදිම වෙනවා. මුලදී එයා ටිකක් හැංගීම්බර වුණත් පස්සේ එයා තමන්ව පාලනය කරගන්නවා. මුක්තිව දැකලා ගොඩක් කේන්ති ගන්නවා. සහ ශකර්වත්ගේ කාමරෙන් එළියට යනවා. මෙතනින් කතාව අවුරුදු 7ක් පස්සට දිල්ලියේ සිදුවීමකට යනවා. මුක්ති කලේජ් එකක මනෝවිද්‍යාව ගැන HED එකක්ම හිටියා. දවසක් එයා යාගේ නිබන්ධනය ගැන කතාවක් කරමින් ඉන්නවා. මිනිස්සුන්ගේ ප්‍රචේ අඩු කරන්නේ කොහොමද කියන එක ගැන එයා කතා කරමින් හිටියේ. ඒ වෙලාවේ ශකර් කොල්ලෙක්ට ගහගෙනම එතනට කඩාගෙන පනිනවා. ශකර් කියන්නේ පොඩි දේශපාලන චරිතයක්. එයාට විරුද්ධව හිටපු කොල්ලෙක්ටයි ශකර් ගහමින් හිටියේ. රණ්ඩුව දෙකලා මුක්තියාගේ කතාව නවත්තනවා. ඊට පස්සේ එයා ශකර් ළඟට ගිහින් එයාලගේ රණ්ඩුව නවත්තනවා. මුක්ති ශකර්ට ගහන්න අත උස්සද්දි ශකර් එයාගේ අත අල්ල ගන්නවා. පළවෙනි දැක්මෙන්ම ශකර් මුක්තිට ආදරය කරන්න පටන් ගන්නවා. මේ අතරේ පොලිස් නිලධාරීන් දෙන්නේ කැවිල් ශකර්ව එතනින් අරගෙන යන්න හදනවා. එතකොට ඒ පොලිස්කාරියෝ දෙන්නට කියනවා මට පොඩි වෙලාවක් දෙන්න. කමලනගර පොලිසියට මම නිතරම යන කෙනෙක් කියලා. ඒක අහලා පොලිසිය ආව අතහරිනවා. එතකොට මුක්ති ළඟට ගිහින් කියනවා ඔයා මෙච්චර ලස්සන නැත්නම් මම කවදාවත් මෙහෙම කරන්නේ නෑ. මෙහෙම කියලා ශකර් මුක්තිගේ අත උස්සලා කියනවා මෙච්චර ලස්සන කෙල්ලෙක්ගේ අතක් ඉස්සුණු නිසා කොහොම හරි කොල්ලෙක්ගේ කම්මුලකට පාරක් වදින්නම ඕන කියලා.
මෙහෙම කියලා ශකර් මුක්තිගේ අත අරගෙන එයාගේම කම්මුලට ගහගන්නවා. මුක්ති මේව දැකලා පුදුම වෙනවා. ඊට පස්සේ පොලිසිය ශකර් වෙතනින් අරගෙන යනවා. එතකොට මුක්තිගේ ගුරුවරයා කියනවා මේ කොල්ල සමාජයට කරදරයක්. ඔයාගේ නිබන්ධනෙට කවදාවත් මේ වගේ මිනිස්සුන්ව හදන්න බෑ. මෙයාලව හදන්න පුළුවන් ඉන්දියානු ධන නීති සංග්‍රහයට විතරයි කියලා. මුක්ති එතකොට එයාගේ ගුරුවරයාට කියනවා එයා ලියපු නිබන්ධනය කියවන්න කියලා. ඒත් මුක්තිගේ ගුරුවරයා ඒකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා මම මේ නිබන්ධනය අනුමත කරන්නේ මේ මාතෘකාවට හොඳ සාක්ෂියක් ලැබුණොත් විතරයි කියලා. එහෙම කියලා ගුරුවරයා එතනින් යනවා. මුක්ති එතකොට එයාගේ නිබන්ධනය අනුමත කරගන්න ශංකර්ව හොඳ මගට ගන්න තීරණය කරනවා. මේ අතරේ ශංකර් සහ එයාගේ යාළුවා වේද් හිර කූඩුවේ ඉන්නවා. තාත්තා රාඝව හිරගෙදරට එනවා. ශංකර් නිතරම මේ වගේ වැඩ කරලා හිරේ යනවා. රාඝවයාව බේරගෙන යනවා. මොකද රාඝව නීතින් නිසා පොලිසිය ශංකර්ව නිදහස් කරනවා. ඒත් මේ පාර රාඝවයාව හිරෙන් බේරගන්නේ නැතුව අනිත් පැත්තද පොලිසියට කියනවා තව චෝදනා කීපයක් දාන්න කියලා. එහෙම කියලා එතනින් යනවා. ටික වෙලාවකින් මුක්ති ශංකර්ව නිදහස් කරගන්න එතනට එනවා. දකින්නවා මුක්ති පොලිසියත් එක්ක කතා කරනවා. ඊට පස්සේ පොලිසිය ශංකර්ව නිදහස් කරනවා. ඊට පස්සේ මුක්ති ශංකර්ව තේ කඩේකට එක්කගෙන යනවා. එතනදී මුක්ති කියනවා මගේ මහාචාර්යවරු ඔයාට කිව්වේ කුණු ගොඩක ඉන්න මැස්සෙක් කියලා. ඒ නිසා මම ඔයාව හොඳ මිනිස්සෙක් කරන්නයි හදන්නේ කියලා. එතකොට අහනවා ඔයා කොහොමද මෙච්චර ලොකු වැඩක් කරන්න කියලා. මුක්ති කියලා මම ඔයා ගැන පරීක්ෂණයක් කරන්නයි හදන්නේ. ඔයා ගහපු කොල්ලගෙන් ප්‍රසිද්ධිය සමාලුන්න ඕන. මම ඔයාට මුලින්ම වැඩක් දෙනවා. මේවා අහලා කියනවා මේ ඔක්කොම ඔයා කරන්නේ කසාද බඳින්න කලින්ද බැන්දට පස්සේද කියලා. මුක්ති ඒක අහලා කොච්චර පුදුම වෙනවද කියනවනම් එයාගේ කටින් වචනයක්වත් පිට වෙන්නේ නැහැ. එතකොට ශංකර් ආයෙත් අහනවා. හරි මම මේවා කරන්නේ ඔයා මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වුණාට පස්සේද නැත්නම් කලින්ද කියලා. මුති එතකොට ටිකක් කේන්ති අරගෙන කියනවා ඔයාට පිස්සු ඇදිලද මම ඇයි ඔයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්නේ කියලා. ශංකර් කියනවා එහෙනම් මම ඇයි ඔයා කියන දේ අහන්නේ? ඇයි ඔයාගේ වැඩ කරන්නේ? ඇයි අර කොල්ලගෙන් ගිහින් සමාව ඉල්ලන්නේ? මේ වගේ දේවල් මිනිස්සෙක් කරන්න කැමති වෙන්නේ එයාගේ බිරිඳ වෙනුවෙන්. නැතුව කවුරු හරි රුපියල් 100ක සෝඩා එකක් බොන්න දුන්නට මේ වගේ දේවල් කරන්න කැමති වෙයිද? මුක්ති කියනවා ඔයා හොඳ මිනිස්සෙක් වෙයි. මුක්ති එයාගෙන් ඉල්ලනවා එයා කියන දේ අහන්න කියලා. ඒත් ශංකර් එයාර රික්ෂෝ එකක නැග්ගවලා ගෙදර යවනවා. පහුවද කොලේජ් එකේදී මුක්තිට ජස්ටි කියලා කෙනෙක්ව හම්බ වෙනවා. ජස්ජිත් ජෛව රසායන විද්‍යාව ගැන කතිකාචාර්යවරයෙක්. එයාත් මෙහෙට ඇදිත් හිටියේ PhD එක කරන්න. මෙතනදී ජිත් එක්ක මුක්තිගේ හොඳ සම්බන්ධයක් ඇති වෙනවා. එතකොට ඒ කොලේකට ශංකරයාගේ යාළුවොත් එක්ක ඇවිත් රතින් යත්තු කරනවා. ඒක දැකලා මුක්ති ශංකර් ළඟට යනවා. මුක්ති පොලිසියට කතා කරන්න හදද්දී ශංකර් කියනවා පොලිසිය මට මොනව කරන්නද කියලා. මුක්ති කියනවා ඔයාගේ ප්‍රශ්නේ මොකද්ද ශංකර්? එයාට පිස්සු වෙදිලද කියලා. ශංකර් කියනවා මගේ කරුමේ තමයි. බලන්න අද වැලන්ටයින් දවස. මෙතන ඉන්න හැමෝටම ගර්ල්ෆ්‍රෙන්ඩ්ලා ඉන්නවා. ඒත් මම විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය සංගමේ සභාපති වෙලත් මගේ ජීවිතේම කෙල්ලෙක්වත් නැහැ. මගේ කරේ ඔළුව තියාගෙන කියන්න අනේ ඔයාට පිස්සුද? ඇයි මෙච්චර හිතන්නේ? හැමදේම හරියයි කියලා. ඒක අහලා මුක්ති එතනින් යන්න එනවා. එළියේදී මුක්ති දකිනවා එයාගේ ගුරුවරු දෙන්නෙක් ගොඩක් ළඟින් නැවිද්දගෙන යනවා. එතකොට මුක්තිගේ ඔළුවට අදහසක් එනවා. එයා ආයෙත් ශංකර් ළඟට ගිහින් බලාපොරොත්තු වුණු විදිහටම හුරතල් විදිහට කියනවා ඔයාට පිස්සු ඇදිලද? ඇයි මෙච්චර හිතන්නේ? හැමදේම හරියයි කියලා. ඒත් වේත් කියනවා කරේ ඔළුව තියාගෙන කියන්න ඕනේ කියලා. මුති එතන තිබුණු පුටුවක් අරගෙන ඇලිත් ශස්සරහයි හිට ගන්නවා. ඊට පස්සේ එයාගේ කරේ ඔළුව තියාගෙන ඒ ටික කියනවා. ඒ එක්කම කියනවා අද වැලන්ටයින් දවස. මාත් එක්ක ඩේට් එකකට යමු. ඊට පස්සේ මුක්ති අයින් වෙලා කියනවා මේකෙන් ඔයාගේ ආසාවත් ඉටු වෙයි. ඒ එක්කම මගේ නිබන්ධනයත් සම්පූර්ණ වෙයි කියලා. ශංකර් කියනවා අයි තරුණ කොල්ලෙක්ගේ ජීවිතය විනාශ කරන්නේ. මම ආදරය කරන්න ගත්තොත් මුළු දිල්ලියම ගිනි ගනීවි කියලා. මුක්ති කියනවා ඒක ඔයා දන්නවා දිල්ලිය දන්නවා. මම නම් මේක කරන්නේ මගේ වැඩක් විදිහක. ඒත් ඔයා මේක ආදරය කියලා හිතාගෙන කරන්න කැමති නම් එහෙම කරන්න කියලා. ශංකර් අහනවා ඔයාට එක වෙලාවක්වත් මට ආදරේ හිතෙන්න chance එකක් නැත්ද කියලා. මුක්ති කියනවා කොහෙත්ම නැහැ. පහුවද ශංකර් ලස්සනට පිළිවෙලද ඇඳගෙන මුක්තිව හම්බ වෙන්න යනවා. මුක්තිත් එයාට උපදේශනය දෙන්න පටන් ගන්නවා. හැමදාම කැන්සලින් එක කියන මුවාවෙන් ශංකර් මුක්තිත් එක්ක කාලය ගත කරන්න යනවා. මුක්ති ශංකර්ට කැන්සලින් එක කරන ගමන් එයාගේ නිබන්ධනය හදා ගන්නවා. මේ අතරේ මුක්ති ශංකර් ගැන හැම විස්තරයක්ම හොයා ගන්නවා. මුක්ති අහනවා ඔයාගේ ගෙදර කවුද ඉන්නේ කියලා. ශංකර් කියනවා
මමයි තාත්තයි කියලා. මුක්ති එයාගේ අම්ම ගැන ඇහුවම ශංකර් කියනවා එයාගේ අම්ම නැති වෙලා කියලා. මෙහෙම ටික ටික කාලය ගත වෙනවා. ශංකර් සහ මුක්ති එකට විවිධ තැන්වලට යනවා. ටිකෙන් ටික මුක්ති සහංකර්ගේ සම්බන්ධය තවත් ලං වෙනවා. දවස් කීපයකට පස්සේ මුක්ති නිබන්ධනය හදලා එයාගේ ගුරුවරයා ළඟට යනවා. එතන සංකරුත් ඉන්නවා. ගුරුවරයා එයාගේ නිබන්ධනය බලලා ඒක අනුමත කරන්න හදද්දි වේද් සංකට කෝල් කරලා කියනවා එයාලගේ වාහනේ ඇක්සිඩන්ට් වෙලා කියන. ඒක අහලා කීන්තියෙන් එතනින් එළියට දුවනවා. ඒක දැකලා මුක්තිගේ ගුරුවරයාට තේරෙනවා සංකර් තාමත් ප්‍රචාකාරී කියලා. ඒ නිසා එයා මුක්තිගේ නිබන්ධනයට අත්සන් කරන්නේ නැහැ. පස්සෙන්ම මුතිත් යනවා. එතනට ගිහින් බස් එකකට ගහනවා වේද් ඩ්‍රයිවර්ට ගහනවා. සංකර් ඩ්‍රයිවර්ට ගහන්න හදද්දි මුක්ති එයාව නවත්තනවා. ඊට පස්සේ එයා එයාගේ ගුරුවරයාට කෝල් කරලා එතනට එන්න කියනවා. ඒ එක්කම මුක්ති සංකරට කියනවා ඩ්‍රයිවර්ගෙන් සමාව ගන්න කියලා. ඒත් සංකර් කටහගෙන ඉන්නවා. දැන් සංකරට පොඩි දෙයටත් කේන්ති යනවනේ. ડોක්ටර් මාතුර් දෙර්මෙහාට ඒවි. මගේ අවුරුදු 3ක මහන්සිය අපතේයයි. අනේ මගේ මහන්සිය නැති කරන්න එපා. ඒ වෙලාවේ සංකර් මුක්තිට කියනවා මටත් ඒ වෙනුවට දෙයක් ඕන. මට දැන් මේක එපා වෙලා. මට විනෝදයක් ඕන කියලා. ඒක ඇහුනම මුක්තිට තේරෙනවා සංකරට මොනවද ඕන කියලා. එයා කියනවා මම ඔයාට විනෝදයක් දෙන්නම්. ඒත් ඔයා මම කියන දේ අහන්න කියලා. මේක ඇහුනම සංකර් හැමෝටම කියනවා මේ දේවල් නවත්තන්න කියලා. මේ අතරේ මුක්තිගේ ගුරුවරයා මාතුර් එතනට එනවා. මුක්ති එයා ගුරුවරයා ඉස්සරහා ආයෙත් ඩ්‍රයිවර්ට කියනවා සංකර්ගේ ඇඟට ගහන්න කියලා. ඩ්‍රයිවර් ගුටි කන්නවයි කියලා බයට ඒකට කැමති වෙන්නේ නැහැ. ඒත් මුති එයාට කියනවා මේ පාර මුකුත් වෙන්නේ නැහැ කියලා. ඩ්‍රයිවර් එදුකොට සංකරට කම්මුල් පාරක් ගහනවා. මුක්තිගේ අධ්‍යාපනය ගැන හිතලා සංකර් කොහොම හරි Tamanව පාලනය කරගන්නවා. ඊට පස්සේ මුක්ති සංකරව හොටෙල් කාමරයකට එක්කගෙන ගිහින් කියනවා මෙන්න ඔයා විනෝදයක් ඉල්ලුවනේ ගන්න කියලා. ඒක ඇහුනම සංකරට ගොඩක් දුක හිතෙනවා. මොකද එයා ඇත්තටම මුක්තිට ආදරය කළා. ඒ නිසා සංකර් එතනින් එළියට එනවා. එතකොට මුක්ති ඇවිත් අහනවා මොකද උනේ කියලා. සංකර් කියනවා මූඩ් එකක් නැහැ කියලා. ඒක අහලා මුක්ති කියනවා දැන් මූඩ් එකක් හදන්න ඕනේද කියලා. එතකොට සංකර් මුක්තිව ළඟට අරගෙන කියනවා මම මේක කරන්නේ වැඩක් විදිහට. ඔයා ආදරේ කියලා හිතාගෙන මේක කරන්න. ඔයා එහෙමුනේ කිව්වේ නේද? මම මේ වර්ගයේ දෙයක් කරන්න හොද නැහැ. ඊට පස්සේ සංකර් ලිෆ්ට් එකට නගිනවා. එතකොට මුක්තිත් ඇවිත් එයාගේ ලිෆ්ට් එකට නගිනවා. ඊට පස්සේ ඉඳන් මුක්ති සහ සංකර්ගේ සම්බන්ධය තවත් හොඳ වෙනවා. මුක්ති වෙනුවෙන් Tamanව විනාශ කරගන්න පටන් ගන්නවා. මැතිවරණින් සංකර දිනුවත් මුක්ති නිසා එයා විරුද්ධවාදියාට මල් මාලයක් දානවා. සංකර මුක්තිගේ ගුරුවරයාටත් ගොඩක් උදව් කරනවා. සංකර ටිකෙන් ටික හොඳ මිනිසෙක් බවට පත් වෙනවා. මුක්ති සංකර්ගේ මේ වෙනස් වීම ගැන හැම විස්තරයක්ම එයාගේ නිබන්ධනයට එකතු කරනවා. මුක්ති එයාගේ නිබන්ධනය සම්පූර්ණ කරලා එයාගේ ගුරුවරයාට දෙනවා. එයාගේ ගුරුවරයාත් සංකර්ගේ වෙනස දැකලා ගොඩක් සතුටු වෙලා මුක්තිගේ නිබන්ධනය අනුමත කරනවා. ඒකට මුක්ති ගොඩක් සතුටු වෙනවා. අන්තිමට එයාගේ PhD එක සම්පූර්ණ වෙනවා. එළියට ඇවිත් මුක්ති සංකරව බදාගෙන කියනවා ඔයා තමයි හොඳම. ඔයාට ආදරේ කියලා. ඒකට සංකර් ගොඩක් සතුටු වෙනවා. මොකද අන්තිමට මුක්ති එයාට ආදරේ කරන්න පටන් අරගෙන. එතකොට මුක්තිට එයාගේ අම්මගේ ඇත්ත නම කියනවා. එයා කියනවා එයාගේ අම්මගේ නම කාවේරිය කියලා. සංකර්ගේ අම්මා දවසක් ළමයෙක්ව බේරගන්න ගිහින් ගින්නට අහුවෙලා මැරිලා. එයා කියනවා දුප්පත් මිනිස්සු 20ක් පිච්චුනත් මැරෙනවා කියලා. එතකොට සංකර් ගොඩක් පොඩි. මේ සිද්ධියෙන් පස්සේ සංකර් මානසිකව ගොඩක් වැටෙනවා. ඒ නිසා එයාට ඉක්මනට කේන්තිය යන්න පටන් ගන්නවා. එයාට කොහොමත් එයාට කේන්තිය පාලනය කරගන්න බෑ. මේවා කියන ගමන් සංකර් ගොඩක් හැංගීම්බර වෙනවා. එයා මුක්තිගේ අතේ තියෙන වීදුරු වලක් අල්ලගෙන කියනවා ඔයා එක්ක ඉන්නකොට මම සංසුන්ව ඉන්නවා. මට හොඳ කොල්ලෙක් වෙන්න ආසාවක් නැහැ. ඒත් ඔයා වෙනුවෙන් මම හොඳ කෙනෙක් වෙන්නම්. ඔයා කියන විදිහටම නම ඉන්නම්. මම ඔයාට ආදරය කරන්න පටන් අරගෙන. එතකොට වහින්න පටන් ගන්නවා. එතනට අබීර් කියලා කොල්ලෙක් ඇවිත් මුක්තිට කතා කරනවා. මුක්ති එතකොට දුවගෙන ගිහින් එයාව බදා ගන්නවා. මුක්ති අර කොල්ලත් එක්ක ළඟින් ඉන්නව දැකලා සංකරට ගොඩක් දුක හිතෙනවා. මොකද එයා ගොඩක් ආදරය කළා. ඒත් මුක්ති එයාට ආදරය කරලා නැහැ. ඊට පස්සේ කතාව වර්තමානයට එනවා. සංකර් ගුවන් හමුදාවේ නානකාමරියට ගිහින් මේව මතක් කරමින් ඉන්නවා. මුක්තිත් එහා පැත්තේ කොහොම හරි එයාගේ නහය පිරිසිදු කරගෙන එළියට එනවා. එතකොට සංකර් එළියට එනවා. සංකර් මුක්තිව දැකලා නොදෙක්ක වගේ යන්න හදනවා. මුක්ති එතකොට එයාගෙන් ඉල්ලනවා අපි කොහේ හරි තැනකට ගිහින් වාඩි වෙලා කතා කරමු කියලා. සංකර් එතකොට මුක්තිව කැනටිමට එක්කගෙන යනවා. මුක්ති සංකර්ගෙන් අහනවා ඔයා PSC කළානේ. එහෙනම් ගුවන් හමුදාවට ආවේ කොහොමද කියලා. සංකර් උත්තරයක් දෙන්නේ නැහැ. මුක්ති කියනවා ඔයාගේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා මට ඔයා ගැන ගොඩක් ප්‍රශංසා කළා. එයාලට නීති ටිකක් තියෙනවා. ඔයාට එයාලා කියන දේ අහන්න වෙනවා. සංකර් කියනවා මුර සංචාරය කරන ප්‍රදේශයේ ඉන්න තනි සතු ගුවන් යානවලට වැඩි කියන එක නියම වාගේ වගකීමක්. මම පියාසර කළේ තේජස් යානයක්. වාණිජ්‍ය ගුවන් යානයක් නෙවෙයි. ඔයා මෙහි මොකද කරන්නේ කියලා. මුක්ති කියනවා ඔයා තාමත් ඉස්සර වගේම ආක්‍රමණශීලී කේන්තිකාරයි. ඔයා ඔයාගේ ප්‍රතිරූපයට ගොඩක් ආදරේ නේද කියලා. සංකර් කියනවා ඔයා තාමත් ඔයාගේ මත අනිත් අය මත පටවනවා. ඔයාගේ ඒක උපතින්ම ආපුරුත්තා. කඩදාසි ටික අත්සන් කරලා මෙතනින් යන්න කියලා. එහෙම කියලා සංකර් එතනින් යන්න හදනවා. හරියටම ඒ වෙලාවේ සතුරු රටක් එයාලගේ ගුවන් හමුදා කාර්යාලයට පහර දෙනවා. සංකර් කොහොම හරි මුක්තිව බේර ගන්නවා. එයා එළියට ගිහින් කාන්තා නියමුවරිය කීප දෙනෙක්ට කියනවා ඇතුලේ කාන්තාවක් ඉන්නවා එයාව බලා ගන්න කියලා. සංකර් එළියට ගිහින් බලද්දි අවට හැමදේම බෝම්බ ගහර ගිනි තියලා. නියමුවන්ලි පුහුණු මධ්‍යස්ථානයට යනවා. එතන සංකරවත් හැම නියමුවෙක්වම ඉන්දියාව පැත්තෙන් යුද්ධයට සූදානම් කරමින් ඉන්නවා.
ඉතින් කතාව අතීතයට යනවා. මුක්ති අබීර් ළඟට ගියට පස්සේ සංකර් දුකෙන් තනියම බොමින් ඉන්නවා. එතකොට වේද් දෙවිත් අබීර් ගැන කියනවා මුක්තිගේ තාත්තයි අබීර් තාත්තයි ගොඩක් හුද යාළුවෝ. එයාලා හිතාගෙන ඉන්නේ මුක්තිවයි අබීර්වයි බඳලා දෙන්න කියලා. එහෙනම් මෙච්චර දේවල් කරලා මුක්තිට වෙටුණු වාසිය කෙල්ල වෙන කෙනෙක්ව බඳින්න යනවා. ඒක අහලා සංකරට හොඳටම කේන්ති යනවා. මේ අතරේ මුක්ති සහ අබීර් බාර් එකක ඉඳගෙන බොමින් ඉන්නවා. මුක්ති අබීරට කියනවා මම ඔයාට කැමති නෑ. අපි යාළුවෝ විතරයි. ඒත් අපිට බඳින්න බෑ. මම ජීවිතේ ගොඩක් දේවල් කරන්න කැමති. මට ඇමරිකාවට යන්න ඕනේ කියලා. එතකොට අබීර් කියනවා රිලැක්ස් ඔයා ඇයි මෙච්චර කලබල වෙන්නේ කියලා. මෙතනදී මුක්ති සංකර්ගේ වෙනස් වීම ගැනත් කතා කරනවා. එතකොට මේ බාර් එකට වේද් සහ සංකර් එනවා. වේද් සංකරට කියනවා ඔයා දැන් ආක්‍රමණශීලී නැති මිනිස්සෙක්. අවිත් අබීර් සහ මුක්ති අතරින් වාඩි වෙනවා. අබීර් පුදුමෙන් සංකර දිහා බලන් ඉන්නවා. අබීරට කියනවා ඔයා ගොඩක් හොඳ කොල්ලෙක් අබීර්. මමත් ගොඩක් හොඳයි. මම අලුතෙන් හොඳ වෙලා ඉන්න නිසා හොඳයි නරකයි කියන පීඩනයක ඉන්නේ. ඒ පීඩනේ ආපහු දෙන්නයි මම ආවේ. ඔයාලා හොඳයි නිසා ඔයාලගේ හොඳකම ඔයාම තියාගන්න. එහෙම කියලා අබීර් ඇඟට මත්පැන් වක් කරගන්නවා. ඊට පස්සේ එයාගේ ඇඟටත් මත්පැන් වක් කරගන්නවා. ගිනි කූරක් පත්තු කරද්දී අබීර් බය වෙනවා. මුක්තිකරට කියනවා මම දන්නවා ඔයා එහෙම කරන්නේ නෑ කියලා. එතකොට සංකර් පාරටම කියනවා ඔයා අබීරට ආදරේ නම් මාව ගිනි තියන්න. ඔයා මට ආදරේ නම් අබීර්ව ගිනි තියන්න. එහෙම කියලා සංකර් එතනින් එළියට එනවා. කතාව ආයෙත් වර්තමානයට එනවා. මුක්තිව ගුවන් යානයේට නග්ගවල හිටියේ. ඒ ගුවන් යානයේ තුවාන වෙච්ච නියමුව ගොඩක් හිටියා. මුක්ති එතන හිටපු නියමුවකින් සංකර් ගැන අහනවා. ඒ නියමුව කියනවා එයා අපේ දක්ෂම නියමුව. මුක්ති එයාගෙන් සංකර්ගේ පවුල සහ විවාහය ගැන අහුවම නියමුව කියනවා එයාගේ පවුලේ කවුරු හරි ඉන්නවද කියලා මම දන්නේ නැහැ. දවසක් බොන විලාවක එයාගෙන් කසාද බැඳීම ගැන ඇහුවා. එතකොට එයා hina වෙලා කිව්වේ මේ කරදරේ නිසා තමයි සතෙක්ගෙන් මිනිස්සෙක්ගෙන් නියමුවෙක් උනේ කියලා. ඒක අහලා මුක්තිට තේරෙනවා සංකර් තාමත් එයාට ගොඩක් ආදරේ කියලා. ඒ නිසා තමයි එයා වෙන කාවත් බඳලා ලෙත්තේ. මොකද මුක්ති නිසා තමයි එයා සතෙක්ගෙන් මිනිස්සෙක්ගෙන් ආයෙත් සතෙක් උනේ. කතාව ආයෙත් අතීතයට යනවා. අපි දකිනවා මුක්ති ඒ බාර් එකේ නිදන් කෙලින්ම සංකර්ගේ ගෙදරට යනවා. එතකොට වේද් සහ එයාගේ තාත්තත් එක්ක කෑම කමින් ඉන්නවා. තාත්තට තේරෙන්නේ නැහැ මුක්ති ඇයි එයාගේ ගෙදර ආවි කියලා. මුක්ති ඒ වෙලාවේ ගොඩක් කලබලෙන් ඉන්නේ. මුක්ති කෑම කාලා සංකරට කියනවා හෙට එයාගේ තාත්තව හම්බ වෙන්න එන්න කියලා. ඒකට සංකරට ගොඩක් සතුටු හිතෙනවා. ඊට පස්සේ සංකර් මුක්තිගේ තාත්තව හම්බ වෙන්න යනවා. මුක්තිගේ තාත්තා ගොඩක් ලොකු IPS නිලධාරියෙක්. එයා සංකරට ගොඩක් අපහාස කරනවා. මුක්තිගේ තාත්තා සංකර්ගෙන් අහනවා ඔයා මොනවද කරන්නේ කියලා. සංකර් කියනවා මම නීතිය ඉගෙන ගන්නවා. තාම මුකුත් කරන්නේ නැහැ. මුක්තිගේ තාත්තා කියනවා මුකුත් කරන්නේ නැත්තම් කසාද බැඳලා මගේ දුවට මොනවද කන්න දෙන්නේ? මගේ දුවව බඳින්න නම් මගේ තත්වයට එන්න ඕනේ. සංකර් අහනවා ඔයා මේ තැනට එන්න මොනවද කළේ කියලා. ඒක අහන මුක්තිගේ තාත්තා hina වෙනවා. එතකොට සංකර් කියනවා මේක hina වෙන්න දෙයක් නෙවෙයි. මම මේක අහුවේ ඇත්තටමයි. මුක්තිගේ තාත්තා කියනවා UPSC කරන්න ඕනේ. ඒකේ වට තුනක් තියෙනවා. ප්‍රීලි, මේන්ස් සහ ඉන්ටර්විව්. ඔයා UPSC පාස් වෙලා මාව හම්බ වෙන්න එන්න කියන. මුක්තිත් එතනම හිටගෙන ඉන්නවා. මේවා අහලා සංකර් මුක්ති දිහා බලනවා. එයා කියනවා හරි මම පාස් කරලම ඔයාගේ දුවව අරගෙන යන්නම්. එහෙම කියලා සංකර් එතනින් යන්න හදනවා. මුක්තිත් එයා පස්සෙන් යනවා. මුක්ති සංකරට කියනවා ඔයාට පිස්සුද ලක්ෂ 15ක් අයදාන් කරලා තමයි ප්‍රීලි පාස් වෙන්නේ. තාත්තා කියන දේ අහන්න ඕනේ නැහැ. කොහොමත් ඔයා මගේ වෙනුවෙන් ගොඩක් දේවල් කරලා තියෙනවා. සංකර් කියනවා ඔයාගේ ආදරේ නිසා මම සතෙක්ගෙන් මිනිස්සෙක් වුණා. මේක විභාගයක් විතරයි. මම කියන දේ හොඳට අහගන්න. මම දන්නේ මම මොනව කරයිද කොහොම කරයිද කරන්න පුරුලන් වෙයිද කියලාවත්. ඒත් මම කෝල් කරන්නේ මම පාස් වුණාම. ඒ නිසා මගේ කෝල් එකේ එන ඕනම වෙලාවක අනිවාර්යෙන්ම ආන්සර් කරන්න. එයාගේ අම්මගේ අතේ තිබුණු වලක් මුක්තිගේ අතට දීලා කියනවා මේක මගේ අම්මගේ වලල්ල. තාත්තා ඔයාට මේක දෙන්න කිව්වා. පරිසම් කරගන්න. එහෙම කියලා යනවා. ඊ සංකර් UPSC විභාගයට සූදානම් වෙන්න පටන් ගන්නවා. දිගටම 3 පාරක් උත්සාහ කරලා අවුරුදු 3ක්ම අපතේ ගියාට පස්සේ අන්තිමට සංකර් UPSC විභාගේ පාස් වෙනවා. ප්‍රතිඵල දැක්කට පස්සේ සංකර් නට එයාගේ තාත්තා ළඟට යනවා. පුතාගේ සාර්ථකත්වයට සංකර්ගේ තාත්තා ගොඩක් සතුටු වෙනවා. එයා සංකර්ට ආචාර කරනවා. ඊට පස්සේ මේ සාර්ථකත්වය ගැන කියන්න එයාගේ තාත්තයි වේද්වයි අරගෙන මුක්තිලගේ ගෙදර යනවා. ඒත් එහෙට ගියාම සංකර් සම්පූර්ණයෙන්ම ගල් ගැහෙනවා. මුක්තිගේ ගෙදර අද මුක්තිගේ විවාහ ගිවිසීමක් ප්‍රකාශ කරන උත්සවයක්. මුක්තිම ගොඩක් සතුටින් එයාගේ ජස්ජිත්ගේ විවාහ ගිවිසීම ප්‍රකාශ කරනවා. ඇත්තටම මුක්ති ගිය අවුරුදු 3ම හිටියේ ප්‍රංශයේ. එහෙදි තමයි ජස්ජිත්ව එයාට ආයෙත් හම්බ වෙලා තියෙන්නේ. ඊට පස්සේ එයාලා දෙන්න එකිනෙකාට ආදරය කරන්න පටන් අරගෙන දැන් එයාලා බඳින්න යන්නේ. මුක්තිගේ කටින් ජස්ජිත්ට තියෝ ආදරය ගැන අහලා සංකර් හොඳටම පුදුම වෙලම. මුක්ති එයාගේ විවාහ ගිවිසීම ගැන කොච්චර කාර්යබහුල වෙලා හිටියද කියන්න නම් එයා සංකර්ව දැක්කවත් නැහැ. අහුවද මුක්ති ජස්ජීට්ටි කියනවා මම කවදාවත් හිතුනේ ශකර් මෙච්චර දුර යයි කියලා. මම තාත්තට කිව්වේ එයාට අසමත් වෙලා මාව අතහරින්න පුළුවන් අභියෝගයක් දෙන්න කියලා. සාර්ථක වුණත් එයා යාගේ රැකියාවත් එක්ක කාර්යබහුල වෙලා මාව අමතක කරයි කියලා හිතුවා. ඒත් එයාගේ පිස්සුව මෙච්චර දුර දිග යයි කියලා මම කවදාවත් හිතුවේ නැහැ. ජස්ජීට් කියනවා මම හිතන්නේ එක්ක ඔයා එකපාරක්වත් හිත නිවිලා කතා කරන්න ඕන. එයාගෙන් සමාව ඉල්ලන්න ඕන.
මුක්ති කියනවා සංකර් පෙට්‍රල් අරගෙන ඇවිදිනවා. එයා එක්ක කතා කරන්න ක්‍රමයක් තියෙනවද? එයා මුළු නගරේම ගිනි තියයි මාත් එක්කම. ඒ ඇරෙන්න මම කවදාවත් කිව්වේ නෑ මම එයාට ආදරේ කියලා. එහෙනම් ඇයි එයාගෙන් සමාව ඉල්ලන්නේ? සංකරට පිස්සු හැදිලා. දැන් එයාගෙන් බේරෙන්න තියෙන එකම ක්‍රමයක් අපි ඉක්මනට බඳින එක. අපි බැන්දමාර ඒත් වෙලා යයි. මේ අතරේ උදේ වෙද්දි තාත්තා මුක්ති ළඟට ගිහින් ශකර්ගේ හැසිරීමට සමාව ඉල්ලනවා. මුක්තිගේ තාත්තාගේ තාත්තට ගොඩක් අපහාස කරලා ගෙදර හැමෝගෙම කකුල් අල්ලලා සමාව ගන්න කියනවා. තාත්තා පුතා බේරගන්න හැමෝගෙම කකුල් වල ඔලුවේ තියලා සමාව ඉල්ලනවා. එතකොට මුක්තිගේ තාත්තා සංකරට සමාව දීලාගේ තාත්තට කියනවා ඔයාගේ පුතාට විරුද්ධව තාම පැමිණිල්ලක් දාලා නැහැ. ඒ නිසා පුතාව බේරගන්න ඕන නම් එයාවත් අරගෙන කොහේ හරි දුරකට යන්න. ආයේ කවදාවත් අපි ඉස්සරහට එන්න එපා. ශකර්ගේ තාත්තා ඉක්මනටම පොලිසියට දුවනවා. එතනින් ශකර්ව අරගෙන ස්කූටරේ දාගෙන ගෙදර එන්න පිටත් වෙනවා. ශකර් එතකොට සිහියක් නැටි ගානට ඉන්නේ. රෑ පොලිසිය එයාට හොඳටම ගහලා. තාත්තාව එහැරවලා තියාගන්න පොඩි කාලේ කතා කියන්න පටන් ගන්නවා. පොඩි කාලේ ගුවන් යානේ කියන්න ආසාවෙන් හිටියා. එතකොට ශකර්ගේ තාත්තා ශකර්ගේ ඇස් දෙකේ කෑල්ලකින් බැඳලා සයිකලේ ඉඳවලා වේගෙන් සයිකලේ පදිනවා. කියනවා මේක තමයි ප්ලේන් එක කියලා. ඒකට සතුටු වෙලා කියනවා තාත්තේ තව හයියෙන් පදින්න. තව හයියෙන්. මේවා කියන් ශකර්ගේ තාත්තා ස්කූටරේ වේගය වැඩි කරලා හයියෙන් පදින්න පටන් ගන්නවා. ඒකෙන් පාලනය නැති වෙලා එයාලට අනතුරක් වෙනවා. එතනම ශකර්ගේ තාත්තා මිය යනවා. තාත්තාව ඒ තත්වෙන් දැකලා ශකර් අඬන්න පටන් ගන්නවා. එයා පිස්සුවෙන් වගේ කෑ ගහලා තාත්තට කතා කරනවා. ඒත් එයාගේ තාත්තා ආයෙත් උත්තරයක් දෙන්නේ නැහැ. ශකර්ගේ මුළු ජීවිතේම අවුල් වෙලා යනවා. එයාගේ තාත්තාගේ මල සිරුර අරගෙන බරණසට යනවා. එහි තමයි එයාගේ අවසන් කටයුතු සූදානම් කරන්නේ. එක පැත්තකින් සංකර්ගේ තාත්තාගේ අවසන් කටයුතු සිද්ධ වෙනකොට අනිත් පැත්තට මුක්තිගේ මංගල උත්සවයේ සූදානම් වෙනවා. මේ අතරේ සංකර් එයාගේ තාත්තාගේ අවසන් කටයුතු ඉවර කරලා දුකෙන් ගම් ඉවුරේ වාඩි වෙලා හිටියා. ඒ වෙලාවේ බරණස ගම් ඉවුරේ පූජකෙක් සංකර් එක්ක කතා කරන්න පූජකතුමා ශකරව දැක්ක ගමන්ම එයා හිතේ තියෙන දේ තේරුම් ගන්නවා. එයා සංකරට කියනවා ඒ කෙල්ලගෙනම මුක්ති නේද? ඒ කෙල්ලව ඔයාට කවදාවත් ලැබෙන්නේ නැහැ. මේ ආත්මෙදිවත් ඊළඟ ආත්මෙදිවත් ඔයා මැරිලා යයි. ඒත් ඔයාගේ ආදරය ලැබෙන්නේ නැහැ. සංකර අඩන් කියනවා මට ගොඩක් වේදනයි. මම මැරුණට පස්සෙවත් මේ වේදනාව අඩු වුණේ නැත්නම් මම මොනව කරන්නද? එතකොට පූජකතුමා සංකරව එයාගේ තාත්තාගේ චිත්තකේ ළඟට එක්කගෙන ගිහින් කියනවා බලන්න අර කෙල්ල නිසා ඔයාගේ තාත්තා ගින්නෙන් දැවෙනවා. ඔයාට සදාහටම තාත්තව නැති වුණා. ඊට පස්සෙත් කියනවාද ඔයාගේ කෙල්ලගේ ආදරය වෙනුවෙන් දුක් විඳිනවා කියලා. සංක උත්තරයක් නොදී මൗන විතරයි. ඊට පස්සේ පූජකතුමා කියනවා මුක්ති පස්සේ දුවන එක නවත්තන්න. ඔයාගේ ඔළුව හදාගන්න. දවසක මුක්ති ඔයා ළඟට අනිවාර්යයෙන්ම ආපහු වෙයි. පූජකතුමා කියපු විදිහටම සංකර අලුත් ජීවිතයක් පටන් ගන්න තීරණය කරනවා. එයා පූජාවක් කරලා තමන්ව සුද්ධ කරගන්නවා. ඊට පස්සේ එයා බරණස ගම් ඉවුරෙන් ගංගා ජලය අරගෙන මුක්ති ළඟට යනවා. එතකොට මුක්තිගේ ඇඟේ කහගාන උත්සවය පැවැත්වෙමින් තිබුණේ. කෙලින්ම මුක්ති ළඟට ගිහින් එයාගේ ඔළුවට ගංගා ජලය වක් කරනවා. ඊට පස්සේ එයා මුක්ති දිහා බලලා කියනවා මම බරණසට ගියා. මගේ තාත්තව පුච්චන්න. ඒ තනගම ඔයා වෙනුවෙන් පූජාවක් කළා. ඔයා කරපු දේවලුත් අඩු නෑනේ. ඊපස්සේ කතාව වර්තමානයට එනවා. මුක්ති රගේ ඊලඳුම අල්ලලා බලමින් ඉන්නවා. හරියටම එතනට ශකර් එනවා. එයා මුක්තිට කියනවා කවුන්සලින් කඩාසි ටික අත්සන් කරන්න කියලා. එයාට පියාසරන්න ඕන. ඒත් මුක්ති කියනවා එයා මේ කඩාසි අත්සන් කරන්නේ නෑ කියලා. එයා කැමති නෑ ශකර් පියාසරන්නවට. මේ වැඩේ ගොඩක් අවදාන. ඒකෙන් ශකරට මැරෙන්න පවා සිද්ධ වෙන්න පුරුවන්. මුක්තිට ආයෙත් ශකරව නැටි කරගන්න බෑ. මුක්ති ශකර්ගේ කකුල් දෙක අල්ලගෙන ඉල්ලනවා. මේ විදිහට එයාගේ ජීවිතේ අවදානමේ දාන්න එපා කියලා. මුක්ති කියනවා මගේ තත්ත්වය දැකලවත් ඔයාට මම ගැන අනුකම්පාවක් හිතෙන්නේ නැද්ද? මම මාස 9ක ගැණියෙක්. ඕනම වෙලාවක නහෙන් කටින් ලේ එනවා. මට ටිකක් අනුකම්පා කරන්න. මට ඔයාව නැටි කරගන්න බෑ. මට ඔයාට ඉන්න ඕන. ශකර් කියනවා දැන් ඇති. නවත්තන්න මේ නාටක. ඔයා නිසා මමත් ගොඩක් දේවල් විඳවුවා. ඔයා තාත්තා කියපු දේවල් නිසා පොලිසිය මගේ ඇටකටු කඩා දැම්මා. අමතකද ඒ දේවල්? ආදරේ කියන වචනේම මගේ හිතෙන් අයින් වෙලා ගිහින්. මමත් ඔයාගේ කකුල් දෙක අල්ලගෙන කියනවා මට සමාව වෙන්න කියලා. මමත් ඔයාට සමාව දීලා තියෙන්නේ. මගේ කඩාසි දෙක අත්සන් කරලා මෙතනින් යන්න. මුක්ති කියනවා මම ඔයාගෙන් සමාව ඉල්ලන්න ආවේ නැහැ. මම දන්නවා ඔයා ආදරේ කළත් නැතත් ඔයාට කිසිම ගාණක් නැහැ කියලා. මම ඔයාගෙන් වෙන දෙයක් ඉල්ලන්නයි ආවේ. ශකර් එකපාරටම දකිනවා මුක්තිගේ ගොඩක් ලේ යනවා. ශකර් ටිකම් කලබල වෙනවා. මුක්ති කියනවා බය වෙන්න එපා. අපේ ආදර කතාව මීට වඩා ගොඩක් භයානකයි. මට ඔයාගෙන් ඕන එකම දේ ඔයා මගේ දරුවව බේරගන්න. මගේ දරුවගේ වගකීම ගන්න. ශකර් කිසිම කතාවක් නැතුව මුක්තිව උස්සගෙන හොස්පිටල් පැත්තට දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ මුක්තිව හොස්පිටල් එකේ ඇඳක හාන්සි කරවල ડોක්ටර්ව හොයන්න පටන් ගන්නවා. මුක්ති කියනවා දගලන්න නැතුව මුලින්ම මම කියන දේ අහන්න. මගේ අතේ වැඩි වෙලාවක් නැහැ. මේ දරුවා මගේ ජස්ජීත්ගේ ආදරයේ ප්‍රතිඵලයක් නෙමෙයි. මගේ බඩේ ඉන්න දරුවා ආවේ ඔයා නිසා. ඊට පස්සේ මුක්ති කියනවා එයාගේ තාත්තා අසනීප වුණාට පස්සේ එයා කල්පනා කරලා තියෙනවා එයා මැරුණොත් මුක්තිට මොකද වෙන්නේ කියලා. ඒ නිසා ජස්ජීත් එක්ක මුක්තිව බඳලා දෙනවා. මුක්තිත් ඒ කසාදයට කැමති වෙනවා. මොකද එයාට දරුවෙක් ඕන වෙලා තිබුණා. මුක්තිගේ ශරීර සෞඛ්‍ය හොඳ නැති නිසා
නිසා ජස්ජීත් මුක්තිට දරුවෙක් හදන්න එපා කියනවා. ඒත් මුක්ති බලයෙන්ම දරුවෙක් හදාගෙන තියෙනවා. මොකද යාට ආශිර්වාද කරලා තිබුණා යාට පිරිමි ළමයෙක් ලැබෙන්න කියලා. ඒ කතාව ඇත්ත කරන්න තමයි මුක්ති මේ තත්වෙදි දරුවෙක් පිළිසිඳගෙන තියෙන්නේ. දෛවය පුදුමයකට වගේ ඇත්තටම යාට පිරිමි ළමයෙක් ලැබෙන්න යන්නේ. මුක්ති කියනවා ජස්ජීත් දැන් මෙහියුමක ඉන්නේ. එයා සමහර විට ආයේ කවදාවත් එන එකක් නෑ. ඒ නිසා මේ දරුවගේ වගකීම ශකරටම ගන්න වෙනවා. ශකර් කියනවා මම කුණුගොඩක පණුවෙක්. මාත් එක්ක හිටියොත් ඔයාගේ දරුවත් කුණුගොඩක පණුවෙක් වෙනා ලොකු වෙයි. ඒක අහලා මුක්ති කියනවා මේ කුණුගොඩේ පණුව තමයි ඉන්දියානු ගුවන් හමුදාවේ දක්ෂම නියම වුණා. මගේ දරුවා ඔයා වගේ වුණොත් මම ආඩම්බර වෙනවා. එතකොට ශකර් පොරොන්දු වෙනවා එයා මුක්තිගේ දරුවගේ වගකීම ගන්නවා කියලා. ඒත් ඒ වෙනුවට ශකර් මුක්තිට කියනවා කඩාසි ටික අත්සන් කරන්න කියලා. ශකර් පොරොන්දු වෙනවා එයා මුක්තිගේ දරුව වෙනුවෙන් අනිවාර්යයෙන්ම ආපහු වෙයි කියලා. මම ආවේ නැත්තම් ජස්ජීත්වි. ඔයාගේ දරුවා අනාථ වෙන්නේ නැහැ. මුක්ති එතකොට කඩාසි අත්සන් කරලා පියාසරන්න සම්පූර්ණයෙන්ම සුදුසුයි කියලා සහතිකයක් දෙනවා. ඊට පස්සේ ශකර් මුක්තිගෙන් සමු අරගෙන සතුරන්ට මුහුණ දෙන්න පිටත් වෙනවා. ශකර් සහ යාගේ සගයෝ යුද්ධ ගුවන් යාන අරගෙන සතුරන් එක්ක සටන් කරද්දී ශකර් දකින්නවා මුහුද මැද ජස්ජීත්ගේ නැව ගිර වෙලා තියෙනවා. සතුරු පාර්ශවයේ නැවක් ජස්ජීත්ගේ නැව වටගෙන. මේ අතරේ ශකර්ගේ ගුවන් යානයටත් ගිනි ගන්නවා. ඒ නිසා අනේමන්නගෙන් වතුරට පැනලා එයාගේ ජීවිතේ බේර ගන්න කියනවා. ඒත් ශකර් ඒක කරන්නේ නැහැ. එයා තීරණය කරනවා එයා ජස්ජීත්ව බේර ගන්නවා කියලා. ඒ නිසා එයාගේ ගුවන් යානේ සතුරු නැවට ගෙනියනවා. එයාගේ ගුවන් යානේ සතුරු නැවේ හැපිලා නැව විනාශ වෙනවා. ඒකින් සතුරු පාර්ශවයත් එක්ක ශකරුත් මිය යනවා. ජස්ජීත්ගේ නැව නිදහස් වෙනවා. ජස්ජීත්ගේ ජීවිතය බේරනවා. ශකර්ගේ මේ ආත්ම පරිත්‍යාගය එයා ගොඩක් ළඟින් ඉඳන් දකිනවා. අනිත් පැත්තෙන් මුක්ති පිරිමි දරුවෙක් බිහි කරනවා. ඒ දරුවා ඉපදිලා ටික වෙලාවකට මුක්ති අවසන් හුස්ම හෙලනවා. ශකර් මුක්තිගේ දරුවගේ වගකීම ගන්න ආපහු ආවේ නැහැ. ඒත් එයා එයාගේ වචනේ රැක්කා. ජස්ජීත්ගේ ජීවිතය එයා බේරගත්තා. මුක්තිගේ දරුවට තාත්තගේ සෙනෙහස යටතේ ලොකු වෙන්න පුළුවන් වෙන්න. මේ විදිහට ආදරයෙන් පිස්සු වැටුණු මිනිස්සුන් දෙකගේ ජීවිත විනාශ වෙලා යනවා. මේ කතාවත් මෙතනින් ඉවර වෙනවා. මේ කතාව ගැන මට වැඩි දෙයක් කියන්න නෑ. එක වචනෙන් කියනවා නම් කතාව මට නම් හොඳයි. ඔයාලට කොහොමද හිතුනේ කියලා අනිවාර්යයෙන්ම කමෙන්ට් කරලා කියන්න. ඒ වගේම channel එකට අලුත් නම් subscribe කරලා bell icon එකත් press කරලා තියාගන්නත් අමතක කරන්න එපා. අද කතාවත් හොඳයි කියලා හිතුනම් වීඩියෝ එකට like කරන්න. එහෙනම් අදට සමු ගන්නවා. නැවතත් හමු වෙමු අලුත්ම ෆිල්ම් එකකින්. ස්තුතියි.